වේද ඇඳුරානෝ කෙනෙකුට රෝගියෙක් නැත්නම් ජීවිතයේ ඉල්ලන කෙනෙක් ජීවිතේ ජීවත් කරන්න කියලා ඉල්ලන කෙනෙක් හම්බ වුණොත් කිසිම දවසක අතාරින්නේ නැහැ. ඒක තමයි අභියෝගය. කවුරු හරි කෙනෙක් කියනවා මෙයාව සනීප කරන්න බෑ. දැන් ගෙදර ගිහිල්ලා මෙයාට වෙන්න ඕන දේවල් කරන්න කියලා කිව්වොත් ගෙදර නිවැසියන් විදියට අපි ගොඩාක් දුක් විඳිනවා. අනේ අපිට ඇයි මෙහෙම දෙයක් කරගන්න බැරි වෙයිද කියලා. හැබැයි තව කෙනෙක් හිතනකොත් නෑ මට මෙයාව සනීප කරන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි අභියෝගය. රෝහණ සබරගම වෛද්‍යතුමාගෙත් අන්නේ සුවිශේෂී ගුණය තියෙනවා. මොන හරි ජීවිතයේ යදෙන කෙනෙක් ලැබුණොත් ඒ කෙනා කොහොම හරි සුවපත් කිරීම තමයි එතුමාගේ අභියෝගාත්මක විශ්මිත වෛද්‍ය ක්‍රමය. හෙළ වෛද්‍ය ක්‍රමයට අභියෝග කරන්න කිසි කෙනෙකුටත් බෑ, කිසි කෙනෙකුත් නැහැ. ඒක තමයි සත්‍යය. අපි මේ හෙළ වෛද්‍ය ක්‍රමය අනිවාර්යයෙන්ම සමාජගත කළ යුතුමයි. ඒ නිසාම අද මේ ගවේෂණාත්මක වැඩසටහනේ තවත් සුවිශේෂී දිනයක්. සුවිශේෂී තැනකට මම ආවා. මොකද මේ ස්ථානයට එන්න විශේෂ දෙයක් තියෙනවා. හැබැයි මේ විශේෂ දේ මම ඔබට කියන්න කලින් මේ විශේෂ දේ අපි එතුමිය හරහා දැනගෙන හඳුනා ගනිමු. ඔබතුමියගේ නම කියන්නකෝ. මම ලීනා රණතුංග. 2024 මැයි 13 වෙනිදා පුංචි තුවාලයක් ඇවිල්ලා තිබුණා. ඒකට මේ විස බීජයක් ඇතුළේලා කියලා ડોක්ටර් කියලා අපි රෝහල්ගත කෙරුවා. විස බීජ නැසන් ඉන්ජෙක්ෂන් 28ක් ගැහුවා. ඒක අපි මුදල් වියදම් කරලා අරගෙන ගැහුවේ. එතකොට කියනවා තාත්තගේ ඇඟිල්ල කපන්න යනවා කියනවා. මං කෑ ගහනවා. එතකොට මං කියනවා පුතා නවත්තන්න ඒක. දැම්ම නවත්තන්න තාත්තව නවත්ත ගන්න ට්‍රොලියෙන් බස්ස ගන්න. ඒ තමයි අපේ එතන තමයි අපේ කඩේම පටන් ගන්න තැන. එතන ડોක්ටර් කියලා කියනවා දුවට අවුරුදු 75ක් මෙයා ඉන්නේ වීල් චෙයාර් එකේ ඉන්නේ වැඩක් නැහැනේ. මෙයාගේ කකුල උඩින්ම කපන්න වෙනවා. දුවට කිව්වහම දුව ඒක කියන්නේ නැහැ ගෙදර ඇවිල්ලා. එන ගමන් කියනවා අම්මා මේ අපි බලමු මේ සිංහල වෛද්‍ය ක්‍රමයේ තියෙන්න ඕන ක්‍රමයක් කොහේ හරි කොතනක හෝ තියෙන්න ඕන අපිට පිළිසරණක් වෙන්න කියලා. ඇවිල්ලා මෙතනම ඉඳගෙන මෙහෙම ඉඳගෙන දෙන්න තාත්තව ඇඳට දාන දෙන්න ඉඳගෙන දුව බලනවා ෆෝන් එක අරගෙන ටක් ගහලා. මං ඒත් කියනවා හැමදාම එන්නේ එකනේ නෝනේ ඔය දැන් නැණි කියලා කියනවා. නෑ ඉඳන්ම බලන්න කියලා ගහලා එකපාර ගහපු ගමන්ම වෙද මහත්තයාගේ එක පාරට ආව අවුරුදු 4කට ඉස්සර වෙලා දාපු එක. තියෙනවා. ස්නායු ගමන් කරන ලේ ගමන් කරන්නේ සේරම සුවපත් වෙන හැටි සියලුම විස්තර ඒකේ තියෙන අවුරුදු 4කට කලින් දාපු එක. ඒක අපි කියනවා දෙපාරක්ම කියනවා. දෙපාරක් කියලා ආයේ දෙපාරක් හිතුවේ නැහැ. රැහැ කියලා හිතුවේ නැහැ. වෙද මහත්තයාට කරදරයක්ද කියලා හිතුවෙත් නැහැ. අපි බලාපොරොත්තුවක අපි අසහනයක අපි කරදරයකින් ඉන්නේ. වෙද මහත්තයාට මේ රාත්‍රියේ කතා කරන්න හොඳද නැද්ද කියන තැනවත් හිතුවේ නැහැ. ඒ වෙලෙම කතා කරුවා මම අරගෙන. ඒ වෙලෙම හැබැයි ඒ වෙද මහත්තයාත් අනේ මට ඒ වෙලෙම හොඳ පිළිතුරක් දුන්නා. එන්න මිස් ඔයා එන්න හෙට එන්න කිව්වා. ඊට පස්සේ උදේ ආයෙ කතා කරලා ගියා මං. ඊට පස්සේ කිව්වා හවස මේ වෙලාවට අපි එනවා. ඒ කියන්නේ බෙහෙත් දාන්න යන්න තියෙනවා. බෙහෙත් දාගෙන ඇවිල්ලා අපි මේ වෙලාවට එනවා. එන්න කිව්වා. එද මහත්තයා කිව්වට කලින් ඇවිල්ලා හිටියා. එයාගේ ගමන් ඔක්කොම නවත්තලා ඇවිල්ලා හිටියා අපි වෙනුවෙන්. අපි යද්දි මේ මහත්තයාව ගෙනිච්චේ කියන්නත් ඉතින් පිස්සු වගේ කතා කරද්දිත් අපිට තේරෙන්නේ නැහැ විල අපි මොන තත්ත්වෙද කියලා බෙල්ල කඩා වැටලා හිටියේ. ඔළුව කෙලින් කෙරුවේ නැහැ. ඒ කියන්නේ අපි දැනගෙන හිටියේ නැහැ ස්නායු මැරිගෙන මෙහෙම එනවා කියලා. ඒ කියන්නේ ඔබ දැන් ඒ වෙනකොටත් දැනගෙන හිටියද ඔබතුමීගේ මහත්තයාට තියෙන රෝගේ මොකද්ද කියනද? ඒ කියන්නේ අපිට දැනගන්න එයාලා කිව්වනේ ලේ ගමන් කරන්නේ නැහැ කියලා. කකුලේ තුවාලෙට ලේ ගමන් කරන්නේ නැහැ. ඒ තුවාලේ හටගන්න හේතුව මොකුත් කියලා තිබෙත් නැහැ. සීනි වලින් හටගත්තා කියලා අපි දන්නවනේ. සීනි යට තියෙනවනේ බලගතුව මේකෙන් කියලා දන්නවනේ. ඒ අපි එච්චර ඒ ගැන හිතුවේ අපි ඒ ගැන මෙයාගෙන් තමයි මේ ගැනත් වැඩියෙන් දන්නේ. දියපට්ටයක් එනවා මම වෙලාවකට හිතනවා දියපට්ටයක් ආවම මම නිකන් වෙන දියපට්ටයක් කියලා. මේක හිතුනේ නෑනේ ඊට පස්සේනේ දැන් දන්නවා ඒ ගැන හොඳටම අවබෝධ වෙලා දැන් තියෙන්නේ. දැන් තුවාලට ලේ ගමන් කරන්න නැති ඉඳන්නේ තුවාලේ සුවපත් වෙන්නේ නැත්තේ. එතකොට දැන් ලේ ගමන් කරන්න නම් ස්නායු පණ ගන්නන්න ඕනේ. පණ ගන්නන්න පුළුවන් එකම ක්‍රමය හෙළවෙද ගමේ කියලා අපි තේරුම් ගත්ත ගහන්න තමයි අපි මේ බලමු කියලා බැලුවේ. වෙද මහත්තයා ගාවට ගියා. ඊට පස්සේ වෙද මහත්තයා තෙල් එකක් දීලා හැම මුළු ඔක්කොම විස්තරය අපිට කියලා දුන්නා. මේ විදිහට කරන්න කියලා. අපි ඒ කරගෙන අපි මෙද්දි මම හිතන්නේ රෑ 7:00 විතර එන්නදී ගෙදරට එද්දි. ඒ ඇවිල්ලා ඒ වෙලෙම දුව කෙරුවා ඒකට. මේ වෙලෙම කෙරුවා. ඒ වෙලෙම ඒ කියපු ක්‍රමයටම කෙරුවා. දවස් 3ක් කරලා ඊට පස්සේ බෙහෙත් දාන්න යදී ඉතින් ඒ ડોක්ටර් කිව්වේ නෑ ආයෙ මෙයාව channel කරන්න කියලා. මුකුත් කියන්නේ බෙහෙත් දානවා කරනවා එනවා.
ඊට පස්සේ දැන් දිගට ඕම අපි තෙල් බෝතලයක් ඉවරෙන්න කරද්දි මගේ මහත්තයා හැන්දෙන් අරන් කන්න පුළුවන්කම වුණා. ඔළුව කෙලින් කරලා ඉන්න පුළුවන්කම වුණා. ෂර්ට් එකක් අතට දාලා අත ෂර්ට් එක ගේදී අපි අතින් අඳපු ෂර්ට් එකේ අත දාලා අඳින්න පුරුදු වුණා. දැන් කතා කරලා හොඳට අපිත් එක්ක අපි අහනකොට ඇයි අපි එක කතා කරන්නේ නැති ඔයාට තියෙන තුවාලයක් නේ ඔයාට ඔළුවේ අමාරුවක් ඇඟේ අමාරුවක් නැහැ නේ ඇයි කතා කරන්නේ නැත්තේ කී අපි ප්‍රශ්න කර කර හිටපු අපිට අපි ඒක හොඳට කතා කරනවා අනිත් අයත් එක්ක කතා කරනවා ඒ තත්ත්වයට ආවා දැන් නම් මට 90%ක්ම සුවයි දැන් 10ක් විතර තව තමයි තියෙන්නේ කියලා හිතෙන්නේ කියන්නේ තුවාලේ හොඳ වෙද්දි මම නැගිටින දෙන්න එපා කියලානේ ડોක්ටර් කියන්නේ කකුල තැලෙන හින්දා දැන් ඉතින් මෙහෙම ඉන්නවා බලාගෙන මේ ඔය ඉන්නවා ඉතින් හොඳට කතා කරනවා එයා සතුටින් ඉන්නවා හොඳටම සතුටින් ඒ කියන්නේ කකුල කපලා අයින් කරන්න කියලා නියමිත වෙලා තිබුණා කියන්නේ අපි මේක නොසෙව්වනම් අපිට පිළිතුරක් නැහැ ඒ වුණාට අපි ඒක දෙන්නේ නැහැ කියන තැනම හිතාගෙන එක ඇඟිල්ලක් කැපුවා කියන්නේ ඒකයි මම පළවෙනි ගමනම නැවැත්තුවේ එක ඇඟිල්ලක් කපනවා කියන්නේ එතනින් එහාට මුළු කකුලට එනකම් එනවා ඒක දැන් අර අපි එක කකුලටයි මෙයාගේ මේ තෙල් එක කරන්නේ එක කකුලටයි ඒ තෙල් මසාජ් එක කරන්න කියපු වෙලාවට අපි කරනවා ඒ කියපු ක්‍රම ඔක්කොම කරනවා දැන් මෙයාට අපේ ડોක්ටර්ලා කියලා තිබුණේ ගෙදරටවත් කෙසෙල් ගෙඩියක් ගේන්න එපා කියන සනේ මෙයායි අපි මෙයාට හොඳට පළතුරු දෙනවා කැවිලි වර්ග දෙනවා ඒව සියලුම දේ කරන ඒව දීලත් ඊයේ රෑත් යා හොඳට මේ අග්ගල මේනවද කාලා කෝපි එකක් හරි රෑත් බිව්වා අද සීනි 128ට තිබුණේ එච්චර දේවල් පැණි රසත් අරගෙන හරි එතකොට ඔබතුමියගේ මහත් ආදරණීය ස්වාමිපුරුෂයා දැක්කට පස්සේ අපේ වෛද්‍යතුමන් රෝහණ සමරගබෝ වෛද්‍යතුමන් ඒ අභියෝගය බාරගත්තද මෙයා සනීප කරන්න පුළුවන් කියලා ඔව් සනීප කරන්න පුළුවන් කියලා බාරගත්තා හරි දැන් ඒ විශ්වාසය තියෙනවද ඔබට ඒ විශ්වාසය 100%ක්. දැන් කොච්චර කාලයක් වුණාද ඒ අභියෝගේ බාර අරගෙන මේ වෙනකොට? දැන් මේ මාස දෙක ඉන්නේ අපේ අහලා අපේක දැකලා අපේ මහත්තයව දැකලා දැන් ගිහිල්ලා තියෙනවා 4 දෙනෙක්. අන්න එතන තමයි සුවිශේෂී කාරණාව. කකුලක් කපන්න નિયમિત වෙලා තිබුණේ එතුමන්ගේ. ඒක සංවේදී දවස් උනා කාට වුණත් අපේ අම්මා කෙනෙකුගේ කිසිම අවයවයක් අයින් කරනකොට අපි කැමති නැහැ. ඒ අපි මොකද දවසක් හරි ජීවත් වෙන්න තමයි අපි බලන්නේ. හැබැයි එතන තියෙන අභියෝගය තමයි එතුමන් බාරගත්තා. පුංචි කියන්නේ මාස දෙකක් වගේ කාලයකදී අර කිසිම දැනීමක් නැති ඔබේ ස්වාමිපුරුෂයා නැත්නම් ආදරණීය මහත්මයා දැන් ඒ හැමදේම දැනilla කැම්බීම ගන්නවා සාමාන්‍ය යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. ඒක පුංචි කාල සීමාවක්. එතකොට තව අභියෝගයක් තියෙනවා මෙයා සම්පූර්ණයෙන්ම සුවපත් කරනවා කියලා. හරි. මොකද මහත්තයා කිව්වා 6 මාසයක් යද්දි මම මේ කතා කරන්න ගිහිල්ලා නෙමෙයි ෆෝන් එකෙන් අහද්දි කියනවා විස්තර කියද්දි කියනවා මේ තව 6 මාසයක් යද්දි බලන්නකො මහත්තයා ඇවිදිනවා කියනවා. හරි. අපි අනිවාර්යෙන් ආපහු මාස 6කට පස්සෙත් මේ නිවසට එනවා. අපි කතා කරමු එදාට ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ තාත්තේ. 6ක් යන්නේ නැහැ. ඊට ඉස්සර වෙලා මෙයා පය තියෙනවා. අපි කාල සීමාව තුළ අනිවාර්යෙන් එනවා. අපිට කෝල් එකක් දෙන්න. ඔබට කියන්න තියෙන්නේ මොකක්ද අවසාන වශයෙන් අපේ වෛද්‍යතුමන් කියන? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තව දැන් මම අපේ දේ දැකලා මේ 4 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. තව ගාල්ලේ ඉඳලා මහත්තයාගේ නෑදෑයෝ ගාල්ලේ ඉඳලා ආවා. ඒගොල්ලෝ දැන් එහි ඉඳලා කතා කරලා කියනවා එයාලගේ සුවපත්භාවය එයාලා ගොඩාක් සතුටු වෙනවා. තව අයට කියන්නේ මේ බෙහෙත් පෙත්ත මතම රැඳෙන්නේ නැතුව මේ හෙළවෙදකම ගැන මේක දැනුවත් වෙලා මේ කැපවීමෙන් තමුන්ගේ ටිකක් ශ්‍රමය අයින් කරලා කැප වෙලා මෙහෙම කරුවොත් තව අයව හොඳට සුවපත් කරගන්න පුළුවන් අවයව අයින් කරන්න වෙන්නේ නැහැ. වේදනාව විඳින්න වෙන්නේ නැහැ. ගෙදර අය ගොඩක් වේදනාව විඳිනවා. ඒකෙන් අපි වේදනාවක් විඳ. ඒ වේදනාව දැනෙන්නේ නැහැ. එයාලට තව සුවපත් වෙනවා. මේ තෙල් බින්දු දෙක තුනක් ගාද්දියක අපිට දැනෙනවා. අපි එක තෙල් බෝතලයයි පළවෙනියෙන් ගෙනයි දැන් දෙවෙනි එකක් ගෙනල්ලා තියෙනවා. දැන් දෙවෙනි එකෙත් ඉවර වෙගෙන ඉන්නේ. දැන් 90%ක්ම දැන් හොඳයි. අර තුවාලේ හොඳ වුණා නම් මෙයා ගොඩක් සුවපත් වෙලා. තව අයට මම කියන්නේ මේ වෛද්‍යතුමාගෙන් මේක සොයාගෙන ගිහිල්ලා මේක කරගන්න කියලා. මේක ලොකු මහා දිව්‍ය ඖෂධයක්. හරි. ඔබතුමියට බෙහෙම ස්තුතිවන්ත වෙනවා වචන ස්වල්පයක් අපිත් එක්ක කිව්වට ඒ වගේම ඔබතුමියගේ ආදරණීය ස්වාමිපුරුෂයාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. අපේ සමාජගත කිරීම මෙන්න මේකයි. හෙළවෙදකම කියන්නේ විශ්මිත වෙදකම.
ඒ විශ්මිත වෙදකමින් රෝහණ සබරගමු වෛද්‍යතුමන් අති විශිෂ්ටයි. අපි තවත් කතා කරමු ඉදිරියට.